කියන කතාව ඕගොල්ලෝ හැමෝම හොඳින් අහගන්න. නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඕන කෙනෙක්ට මේ කතාව ගොඩක් වැදගත් වෙනවා. මම මේ දේ කියන්න ආවේ ඇත්තටම ඔයාලටත් මං වගේ කරදරේ වැටුණු අවස්ථා ඕන තරම් ඇති ඇත්තටම ජීවිතේ. මං මිහාට ඕමාන් රටට ඇවිල්ලා දැන් අවුරුදු 2කට කිට්ටුයි. මං ඇවිල්ලා කොහොමරි මාස 8ක් විතර යනකම් හොඳ ලස්සනට වැඩ ටික කරගෙන හිටියා. ඒ මාස 8න් පස්සේ කොහොමරි මට මෙතන වැඩ කරන තැනේ අයියා කෙනෙක් යාළු වෙනවා මම එයත් එක්ක. එයා ඇත්තට මට ගැලපෙනවා කියලා මම හිතනවා. ඉතින් මාත් දිගටම මෙහි රටේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් කොහොම හරි මම එයත් එක්ක යාළු වෙනවා. ඊට පස්සේ කොහොම හරි ගෙදරිනුත් හැමදේම දැනගන්නවා. මම හැම දෙයක්ම අම්මට කියනවා. මොන කොයි රටේ හිටියත් මම අම්මත් එක්ක කතා කරනවා. කොහොම හරි අයියත් එක්ක තිබ්බ සම්බන්ධතාවය මාස 7කට කිට්ටු වෙන්න ආවා. ඊට පස්සේ ටික ටික මට තේරුණා එයා මාව මගහරිනවා කියලා. ඇත්තටම මට ඒක ගොඩක් ඇත්තටම හරි වේදනයි ඒක. ඉතින් කොහොම හරි එයා මගහරිනවා කියලා දැනගත්තට පස්සේ මම එයා ගැන තව වැඩියෙන් හොයන්න පටන් ගත්තා. ඉතින් ඒ හොයනකොට තමයි මට දැනගන්න හම්බුනේ එයාලගේ ඒ වැඩ කරන තැනේම එක්කෙනෙක් එක්ක යාළු වෙලා කියලා. ඉතින් මට ඇත්තටම ගොඩක් දුක හිතුණා ඒකට. මම ගොඩක් තනි වුණා කියලා මට දැනුණා ඒක. මට ඉතින් කරගන්න දෙයක් නැහැ ඒ වෙලාවේ. මම කොහොමරි අපේ අම්මටත් කිව්වා ඒ දේ. පස්සේ කොහොමරි අම්මත් කිව්වා පුතේ දුක් වෙන්න එපා. තනි වෙලා කියලා හිතන්න එපා කියලා කිව්වා. අම්මා කොහොම හරි ගුරුන් වහන්සේ ගාවට ගිහින් තිබ්බා. මට වෙච්ච හැම අසාධාරණයක් ගැනම අම්මා ගුරුන් වහන්සේ එක්ක කතා කරලා තිබ්බා. කොහොම හරි එදා මම ගුරුන් වහන්සේට කෝල් කළාට පස්සේ එතුමා ඇත්තටම දෙවි කෙනෙක් වගේ මට ගොඩක් ආදරෙන් කරුණාවෙන් කතා කළා. බය වෙන්න එපා පුතේ කිව්වා. ඔයා ඔහොම දුකෙන් ඉන්නවනම් ඉන්නේ තව දවස් 2යි 3යි කිව්වා. ඔයාට මම හොඳම දෙයක් කරලා දෙන්නම් කිව්වා. සයුරෙන් නැතරට කරන මොකද්ද තියෙනවා කියලා කිව්ව කරන්න ඕනේ දෙයක්. වතුර හරහා යන දෙයක්. ඉතින් මම ඇත්තටම ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ. ඒත් අනේ ගුරුන් වහන්සේ මට අවශ්‍ය දේ එයා ඉෂ්ට කරලා දුන්නා. ඇත්තටම පළවෙනියට පූජාව තියෙනකොටම කොහොම හරි එයා ඇවිල්ලා කොහොම හරි මට කතා කළා. ඉතින් ඇත්තටම මට හිතා ගන්න බෑ ගුරුන් වහන්සේ මෙච්චර කොහොමද එච්චර දක්ෂ කියලා. ඇත්තටම තාත්තා කෙනෙක් වගේ මට පිහිට වුණා. ඒ වගේම මට ඕනේ කරන හැම දෙයක්ම එයා මට ලබා දුන්නා. ඇත්තටම දැන් මම මෙහෙට තාමත් ඉන්නේ ඕමාන් වලමයි. මම ඇත්තටම දැන් ගොඩක් සතුටින් ඉන්නවා. අපි හිතාගෙන ඉන්නේ ඇත්තටම දැන් ලංකාවට ගිහිල්ලා බැඳලා ඒ කටයුතු හොඳට කරගන්න. ඉතින් ඒකට ඇත්තටම මට ගොඩක් පිහිට උනේ මේ ගුරු පියාණන් තමයි පිහිට උනේ. ඉතින් මම කියන්නේ අසරණ වෙච්ච නංගිලා මාලිලා අයියලා අක්කලා හැමෝටම ගුරු පියාණන්ට දුරකථන ඇමතුමක් දීලා ඔයාගේ හැම දෙයක්ම කියන්න. මොකද අනිවාර්යෙන් ස්ථිරවම හම්බ වෙනවා, හොඳ විසඳුමක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට. විදමහත්යට කතා කරා. විදමහත්යට පිටුනවා මගේ පරිමාණයකට මරන් දුන්නා. තරම ආචාකාරී වූ විදමහත්ය මට ගොඩක් උදව් කරා. තරම ධනියක් වගේ මිනිස්සු මට පිටුවා. අපේ ජීවිතේ මම නැති කරගන්නකෝ දුකත් එක්ක සම්බන්ධ කරගන්න. මගේ විදමහත්ය මම දෙහරට කරලා ඉදප්පකිරුවානේ විශ්ණු ගිනි ක්‍රීඩාමුත්තර පුවාරු කෙරදුල්ලි මහේසා විශ්ණු ගිනියල්ලාම් පෙරුමාලේ భోగ భోగేశా గోండేనా కాకాలం పన్నీరుం కయ్యేరుం కైలపుదున్నిల్ సోత్ర కోమలియం మేజగజా వేద్రేస గాజీరు విష్ణుకిని ఎల్లాం పెరుమాలే భోగ భోగేశా కోంగరార నారాయణ ఆయిగిటిగిటి పుల్లే మెరమొరంచి భూమి తత్తు నారాయణే చలిత వినదిష్టియం వడిగ రాజ్యురు అంట జాతకు వెళ్ళి సోనియం దేవతావ ఎలే దొల వెల్కినప్పకిరువానే విష్ణు గిని క్రీడాముత్తరెప్పువారు గిరిదుల్లి మహేశా విష్ణుకిని ఎల్లాం పెరుమాలే భోగ భోగేశా గోండేనా కాకాలం పన్నీరుం కయ్యేరుం కైలపుదున్నిల్ సోత్ర కోమలియం మేజగజా వేద్రేస గాజీరు విష్ణుకిని ఎల్లాం పెరుమాలే భోగ భోగేశా కోంగరార నారాయణ ఆయిగిటిగిటి పుల్లే మెరమొరంచి భూమి తట్టు నారాయణే చలిత විනදිෂ්ටියෙන් වඩිග ආයුබෝවන් පුතේ තෙරුවන් සරණයි සමටම මේ තියෙන මගේ යහන් මාලාව. ඒ වගේම මම මේ දේවස්ථානය තුල සිද්ධ කරන පුතේ අදුන බැලීම කියලා කියන්නේ පුතේ මගේ අදුන් මාලාවෙන් මම මේ සියලු කර්තව්‍යයන් සිද්ධ කරලා තියෙනවා. අපි දන්නවා හැම ළමයෙක්ම හැම දරුවෙක්ම මේ බොහෝ කරදර වලට තමන්ගේ ජීවිතය තුළ අත්දලා තියෙන ඉරණම් සහගත දේවල් වලට මම
උදව් කරනවා. කිසිම තරකයක් නැහැ. මොකද කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැති බව මගේ දේවස්ථාන වල සිද්ධ වෙන්නේ නැහැ. අදුන බැලීම එක එකක්. ඒ වගේම අදුන බැලීම විතරක් නෙවෙයි පුතේ. නීච කුල වසී ගුරුකම්, රොඩි කුල වසී ගුරුකම්, වසී ගුරුකම් කියලා කියන්නේ මේ හේතුව ගුරුනාන්සේ තමයි හැමෝටම මතක් වෙන්නේ. මගේ අත්තා මුත්තා කාලේ ඉඳලා තමයි මම මේක කරගෙන යන්නේ. මොකද මගේ අත්තගෙන් මගේ තාත්තගෙන් මට එහෙම තමයි මම මේක දිගින් දිගටම සිද්ධ කරගෙන ආවේ. ඒ නිසා පුතේ ඔයාලට යම්කිසි කරදරයක් තියෙනවා නම් ඔයාගේ බිරිඳ දාලා ගිහිල්ලා ඉන්නවා නම් ඒ වගේම ඔයාලගේ සැමියා දාලා ගිහිල්ලා ඉන්නවා නම් මේ හැම දෙයකටම මගේ අඳුන්මාලා මම පිළිතුරු ලබා දෙනවා. කිසිම මුදලක් අය කරන්නේ නැහැ පුතේ. ඔයාලට කියන්න ජීවිතේ බොහෝමයක් ප්‍රශ්න ගැටලු තියෙන ළමයින් මට කතා කරලා කියනවා. කිසිම තර්කයක් තියාගන්න එපා. මේ හැම දරුවෙක්ටම මම ප්‍රතිකාර කරලා තියෙනවා. විශේෂයෙන් මගේ අඳුන්මාලා නොමිලේ තමයි මේක සිද්ධ කරන්නේ. කිසි තර්කයක් තියාගෙන ඉන්න එපා. හැම කෙනෙක්ටම හරිම විදියට මගේ අඳුන්මාලා කරලා. පුතේ මගේ තියෙනවා යන්ත්‍ර යන්ත්‍ර වෙනයි තන්ත්‍ර වෙනයි මන්ත්‍ර වෙනයි. මේ කරන දේ කරන එක හරියට සිද්ධ කරනවා. සල්ලි මිල මුදල් නෙවෙයි මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු කඳුළු වලට තමයි මගේ පිළිතුරු මම ලබා දෙන්නේ. ඒ නිසා හැමෝටම ආරාධනා කරන මගේ දේවස්ථානට ඇවිල්ලා මගෙන් උදව් උපකාර ගන්න කියලා මම මේ බලාගෙන ඉන්න දරුවන්ට කියනවා. වැරදි කරුවන්ට බොරුකාරයින්ට වංචාකාරයින්ට අහු වෙන්නේ නැතුව මගේ දේවස්ථානට ඇවිල්ලා පිහිට ලබා ගන්න. කිසිදු මුදලක් අය කරන්නේ නැහැ පුතේ. මම මේ දෙවියන් ඉස්සරහ වන්දනාමාන කරලා කියන්නේ කිසිම මුදලක් මම අය කරන්නේ නෑ. නීච කුල රොඩි දෙහැනීම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වලින් මේවා මේ හැම ශේෂ්ත්‍රයකින්ම ප්‍රගුණතාවය දක්වනවා. විශේෂම গুপ্ত විද්‍යාව ඔබගේ භූමියට ඔබට කරලා තියෙන අලගොඩ කොඩවිල බන්ධන හදිනෝන ඒ කපාල දෝෂ සියල්ලක්ම දුරු කිරීම සඳහා තමයි මේ අඳුන්මාලාව මම නිර්මාණය කරලා තියෙන්නේ. මගේ සීයාට පිළිබිස මගේ තාත්තට පිළිබිස තාත්තගෙන් මට තාත්තත් මාත් එක්කමයි වැඩ කරන්නේ. ඉතින් පොතේ කිසි තරකයක් නැතුව ඔබට මගේ අඳුන්මාලාවෙන් මම පිළිට වෙනවා. ඔයාගේ නමට ඔයාගේ රූපෙට හරියට වශී ගුරුකමක් සිද්ධ කරලා දෙනවාමයි කියන එක මම මේකදී කියනවා. මේ කැමරාව කාචයට මම කියනවා කවදාවත් කිසිම හේතුවක් අවිශ්වාසයක් මේ හේතුව ගුරුනාන්සේ ඉදිරියේ තියාගෙන ඉන්න එපා. කිසිදු මුදලක් මම අහේතුක විදිහට මිනිස්සුන්ගෙන් ගන්න බෑ. 30 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආඥාව පරිදි තමයි මම මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. තෙරුවන් සරණින් දෙවුරක වරණින් ඔබගේ ජීවිතයේ යම් කිසි කරදරයක්, උපද්‍රවයක්, හානියක්, අමනුෂ්‍ය දෝෂයක් මේ හැම දෙයක්ම මගේ මන්ත්‍රවේදී গুপ্ত විද්‍යා ශාස්ත්‍රයේ මම පිළිතුරු විදිහට ලබා දෙන්න මම සූදානම් කියන පණිවිඩය ඔබ හැම දිනාටම මේ තිරේ පිටපස්සේ ඉන්න හැම දිනාටම මම ආරාධනා කරනවා. පුතේ අහුවෙන්න එපා ඔය හොර වංචාකාර මිනිස්සුන්ට. මොකද ඒ මිනිස්සු දෙවියන් ඉදිරියේ අමනුෂ්‍යයන් විදිහට පෙනී ඉන්නවා. ඔබගේ මුදල් කසා ගන්න. ඒ නිසා මම සානුකම්පිතව ආරාධනා කරනවා මේ හේතුව ගුරුනාථගේ ආශිර්වාද ලබා ගන්න. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි වගේම 30 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා පිහිටයි. අසාදාසකරවර දෙවන් වහන්සේට දුත ආනි විරාජමානව දිවරාජ පත්‍යයෙන් සදේවස්ථාන වහන්සේගේ ආශිර්වාද සරසතුම වහන්සේගේ ආශිර්වාදය දිවේ කදම්ම දිව්‍යාලෝක කදම්බයෙන් සුපිරිත වහන්සේලාගේ සතර ආරක්ෂාව රත්නෝද වාහනේ විරාජමාන රවිත්වර දිවරාජමානන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් කතරගම දිවසන අදුරාජ වහන්සේගේ සත්‍යානුභාවයෙන් දිවරාජ පත්‍ය විහාර කදම්බයන්ගෙන් සුපිරිත වාසීලාගේ ආශිර්වාද දිවරාජ පත්‍යෙන් මාර්ගතාරක කම්පා කොට සර්වාරක්ෂා සර්වදේක්වා එසේ වහන්සේලාන අන්දාමාන ප්‍රභු වහන්සේලාගේ ආශිර්වාද සත්‍යකල්පා දියාන දිව කල්මලවෙන් වහන්සේ ආශ්‍රවාංශේ වහන්සේලාගේ ආශිර්වාද සර්වදේක්වා සාදාසර බුදුන් වහන්සේ